අයිබෝවන් සියලුම දෙනාටම මම මුලින්ම මේ රටේ ජන මයිත් එක්ක මේ සෝෂල් මීඩියා වල ඉන්න අයට මම මුලින්ම කියන්නේ මේක ෂෙයා කරන්න, මේක ලයික් කරන්න එපා, මේක සබ්ස්ක්‍රයිබ් කරන්න එපා, මේක ෂෙයා කරන්න. මේ රටේ පළවෙනි පුරවැසියා අපි පත් කරගත්ත ජනාධිපතිතුමාගේ සිට අගමැතිතුමිය, කුෂ්කර්ම ඇමති, වෙළඳ ඇමති, කුෂ්කර්ම නියෝජ්‍ය ඇමති, වෙළඳ නියෝජ්‍ය ඇමති, ඒ අංශවල අදාළ බලධාරීන් මේ සියලු දෙනාටම දකින්නකම් මේක ෂෙයා කරන්න පුළුවන් නම් ලොකු පණිවිඩයක් දෙන්නේ. මොකද අපි දේශපාලන ව්‍යාපාරයේ මුලින් වැඩ කරනකොට අපි එකට පෝස්ට් ෂෙයා කරගත්ත හුඟක් දෙනෙක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා සහ කැබිනට් ඇමතිවරු ඉන්නවා. නම් වශයෙන් කියන්න පුළුවන් මයිත් එක සෝෂල් මීඩියා වල එකට පෝස්ට් ෂෙයා කරගත්ත ලංකාව පුරාම හිටපු ඒ සියලු දෙනාගෙන්ම සෑහෙන කොටසක් නෙමෙයි සුළු පිරිසක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා, කැබිනට් මණ්ඩලයේ ඉන්නවා, නියෝජ්‍ය අමාත්‍ය ධුර දරනවා. අපිත් එකට වැඩසටහන් කරපු කොටස් සභා පිහිටවගෙන ඒ සියලු දෙනාම පාර්ලිමේන්තුවේ ඉන්නවා. නම් වශයෙන් මම කියන්නම් මයිත් එකටම වැඩ කරපු එකට වැඩසටහන් කරපු කීප දෙනා අනුර පනාගොඩ සහෝදරයා පාර්ලිමේන්තු මන්ත්‍රී හෝමගම ආසන නියෝජනය කර කොළඹ දිස්ත්‍රික්කයෙන් අනුර ජයසේකර මැතිතුමා, ඔබතුමාට මතක ඇති මාව. ජයන්තිරුවන් කොඩිසොක්කු නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට මතක ඇති මම ඔබතුමත් එක්ක වැඩසටහන් කරද්දී මම නිතරම ප්‍රශ්න අහපු කෙනෙක්. ඊට පස්සේ සුසිල් දොඩාවත්ත අපි ඔබතුමාට වැඩ කළා. නමුත් මැතිවරණේ නාම යෝජනා වෙනකම්ම ඔබතුමා මම දැකලවත් තිබ්බේ නැහැ. හැබැයි ඔබතුමාටත් අපි වැඩ කළා. අගමැතිතුමිය හර්නි අමරසූරිය සහෝදරිය කාතුඩුවේ ඔබතුමිය හයිවේ එන්ට්‍රස් එක ළඟ ඔබතුමිය සහභාගී වුණු රැස්වීමේ කටවුට් එක ගහපු එක පුද්ගලෙක් මම තව එක්කෙනෙක් ඉන්නවා. මම නම් කියන්නේ නැහැ. ඉතින් මට මේ වීඩියෝ කරන්න අයිතිය තියෙනවා. මේ අදහස ඉදිරිපත් කරන්න අයිතිය තියෙනවා. මේ වගේම තවත් අදහස් ඉස්සරහට මම යොමු කරනවා. ඒවට මට අයිතිය තියෙනවා. මම ඔබ වෙනුවෙන් මහන්සි වුණු පුද්ගලයෙක්. කොමුගම් ප්‍රාදේශ සභාවේ සභාපතිතුමා දන්නවා. රේණුකා ලියනගේ කොමුගම් ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීතුමිය දන්නවා. මතක ඇති අනුර ජයසේකර මැතිතුමා, ඔබට මතක ඇති මාව අපේ කොට්ටාස සභාවේ පළවෙනි රැස්වීමට ඔබතුමා ආරාධිතයෙක් විදිහට ඇවිල්ලා සහභාගී වෙච්ච පළවෙනි හඳුන්වා දීම සහ පළවෙනි අදහස් දැක්වීම කළේ මම. ඒ වෙලේ මගේ මාතෘකාව වුණේ මේ රට මගේ රට, මා ඉපදුණු රට, හැදී වැඩුණු රට, මගේම මව් රට අද කොතැනද කියන තේමාව යටතේ මං විනාඩි 2මාරක හෝ 3ක කෙටි කතාවක් පැවැත්තුවා. ඊට පස්සේ ඔබතුමා මයිත් එක්ක කතා කළා. මම හිතන්නේ මතක ඇති මාව. මම අද මුලින්ම කතා කරන්නේ කුෂිකර්මය ගැන. කුෂිකර්මයේ දැන් ගැටලුවක් වීගෙන යන අලවිය වීගොවිතැන සම්බන්ධව දැන් ගොයන් කැපෙන හැමතැනම. හැබැයි ගොයන් කැපෙන හැමතැනම වහිනවා. ඒක කුෂිකර්ම ඇමතිතුමා සහ නියෝජ්‍ය ඇමතිතුමා, වෙළඳ ඇමතිතුමා සහ නියෝජ්‍ය ඇමතිතුමා මේ 4 දෙනෙක් ඉන්නවා. ඔය වහින හැම තැනකම ඔය මහමෝල් අයිතිකාරයෝ කියන්නේ අන්නේ කට්ටිය තෙත වී ගන්නවා රුපියල් 70ට විතර කියලා නිවුස් වලට යනවා. එතකොට ඒගොල්ලෝ තෙත වී අරගෙන තෙත පිටින් තියලා අපිට දෙන්නේ නැහැ. ඒගොල්ලෝ වේලනවා. ඒ වේලන ඒගොල්ලෝ තාක්ෂණය ලංකාවට ගෙනහලා තිනවා. එතකොට ඒගොල්ලෝ වී ගොවිතැනින්ම හාල් නිෂ්පාදනය කළා. ඒ හාල් වලින්ම
ලැබෙන ලාභයෙන් ඒගොල්ලන්ට එච්චර ලොකු මැෂින් ගෙනල්ලා ඒ දේ කරන්න පුළුවන් නම් මුදල් අමාත්‍යතුමා මේකට සම්බන්ධ වෙන්න ඕනේ. මුදල් අමාත්‍යතුමා කියන විදිහට සහ මුදල් අමාත්‍යාංශය කියන විදිහට දැන් භාණ්ඩාගාරේ සල්ලි තියෙනවා. එතකොට වැඩිපුර සල්ලි තියෙනවා කියලානේ කියන්නේ. හරි. ඒතර වැඩිපුර සල්ලි තියෙනවා නම් මහා මෝල් අයිතිකාරයෝ තෙත වීගෙන හල්ලා වේලලා රුපියල් 50ක ලාභයක් තියාගන්න 120යි කියන නාඩු ගන්නේ. මම දන්නේ මම මේ කියන්නේ මට ඇහෙන දේවල්. මේවා සංඛ්‍යා දත්තවල නිවැරදිතාවය දන්නේ ඒ අදාළ ආයතන සහ ඒ අංශ. ඒතර මට දැනෙන විදිහට රුපියල් 70ට තෙවි අරගත්තාම රුපියල් 50ක ලාභයක් මහා මෝල් අයිතිකාරයෝ ගන්නවා. රුපියල් 120 වෙනකොට මම දන්නේ මේ V වර්ගය මොකද්ද කියන එක මම දන්නේ නැහැ. මොකද මං ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමගම් ප්‍රාදේශ සභාවේ ඇතුලේ. ඒතකොට මම පොළොන්නරුවේ ගොවියාගේ වී ටික විකිණන මිල මම දන්නේ නැහැ. මට ඇහෙන ටික අනුව තමයි මම මේ හැමදේම ඉදිරිපත් කරන්නේ. එතකොට මට ඇහිච්ච ටික අනුව රුපියල් 70ට තෙවි අරගෙන වේලිච්ච වී 120ට යනවා නම් රුපියල් 50ක ලාභයක් තියෙනවා. එතකොට ගොවියා හැමදාම දුප්පත්. මහා මෝල් අයිතිකාරයෝ පෝසත්. මට මතකයි අපේ ජනාධිපති සහෝදරයා ওই කතාව කිව්වා. ගොවියා හැමදාම දුප්පත් අතරමැදියා පෝසත් කියලා. අපි ඔයාලට මහන්සි වෙලා වැඩ කළේ පාර්ලිමේන්තුවේ 159ටත් එක්කම මේක කියන්නේ. අපි මහන්සිලා වැඩ කළේ රැට පෝස්ටර් ගහගෙන. දවල්ට හවසට රැස්වීම රැට පෝස්ටර්. අපි මහන්සිලා වැඩ කළේ මේ සිස්ටම් එක වෙනස් කරන්න. එතකොට මේ සිස්ටම් එක වෙනස් කරන්න නම් ක්‍රමවේදයන් හදාගන්න ඕනේ. මහා ලොකු දේවල් නෙමෙයි. භාණ්ඩාගාර මුදල අමාත්‍යාංශය නිවේදනය කරන මහා භාණ්ඩාගාරය ඇති වෙන දැන් සල්ලි තියනවලු. හැබැයි අපේ මූලිකම අවශ්‍යතාවය බත සපයා ගැනීම. එතකොට ඒ මූලික අවශ්‍යතාව වෙන බත සපයා ගැනීම සම්බන්ධ ගැටලුවට විසඳුමක් මම මේ යෝජනා කරන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වෙළඳ අමාත්‍යාංශය දෙක එකතු වෙලා ඔයාලට බැරිද මහා භාණ්ඩාගාරයේ අච්චර සල්ලියක් දැන් තියෙනවා නම් මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන විදිහට ඔයාලට බැරිද ඔය තෙත වී වේලන මැෂින් ටික ගෙනල්ලා මේ ගබඩා වලට දෙන්න? ඔයාලට ඩියුටි ෆ්‍රී ගෙන්නන්න පුළුවන්. නැව් ගාස්තුයි අදාළ අපි තමු දැන් විදේශ රටකින් අපිට ඕක ගේන්න වෙන්නේ. ඒතකොට ඉන්දියාවෙන් ගෙන්නනවා නම් ඉන්දියාවෙන් ඉඳලා ලංකාවට එන නැව් ගාස්තුවයි. එතකොට ඉන්දියාවේ අදාළ ආයතන ඇතුළේ නිෂ්පාදන වියදමයි. ඒ භාණ්ඩේ අපේ මැෂින් එකේ වටිනාකම ගෙවලා එහෙන් නැවට දැම්මම ලංකාවට එනකොට නැව් ගාස්තු ගෙවලා ඩියුටි ෆ්‍රී එකක් දාලා විශේෂ ජනාධිපති අස්සනින් යුතු ඩියුටි ෆ්‍රී එකක් දාලා එහෙම නැත්නම් වරාය ඇමතිගේ අස්සනින් ජනතිරුවන් කොඩිදාක ඔබ නියෝජ්‍ය ඇමතිතුමා අපිත් එකට වැඩසටහන් කරපු. ඉතින් ඔබලාට බැරිද මේ මැෂින් ටික ගෙනල්ලා මේ අදාළ ගබඩා වලට දීලා ඉවරලා ඔය තෙත වී 70ට අරගෙන වේලලා ඉවරලා 120ට රුපියල් 50ක් ලාභයි ආණ්ඩුවට. යෝජනාවක් විතරයි. කුසකර්ම ඇමති මම නම් කියන්නේ නැහැ කුසකර්ම ඇමති. දැන් වෙන දේවල් එක්ක හැප්පෙනවනේ. ඒ හැප්පෙන වෙලාවේ අර මිහින්තලෙක් එහෙම හැප්පෙන්නේ එයා මම හිතන්නේ කුසකර්ම ඇමති. ඉතින් ඒ වෙලාව යොදවන්න බැරිද මේ වගේ අයිඩියා එකකට? මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න.
අර ගොවියට අර රුපියල් 50න් තව රුපියල් 20ක්වත් ගොවියට දීලා රුපියල් 90ට රජයට ගන්න පුළුවන් එයා. කෘෂිකර්ම අමාත්‍යාංශයට වී ගබඩා වලට වී ටික වෙළඳ අමාත්‍යාංශය හරහා අර රුපියල් අර මේ 14ට වී වේලනකම් බලන් ඉන්න ඕනේ නැහැ නේද එතකොට. ඊටත් අඩු ප්‍රතිශතයකට වී ටික වේලා ගන්න පුළුවන් එයා. මැෂින් ටික ගෙනලා හයි කළා නම් අර ලාභේ රුපියල් 50ක් මහ මොල්ලු ගන්න. මේක යෝජනාවක් සහ දස් දැක්වීමක් විතරයි. කෘෂිකර්ම ඇමතුමාටත් නියෝජ්‍ය ඇමතුමා ඒ දවස්වල අපේ ඡන්ද ව්‍යාපාරයට කලින් මං කියන්නේ ඒ කාලේ හුඟක්ම ගොවියත් එක්ක එකතු වෙලා වැඩ කරපු කෙනෙක් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතුමා. ඉතින් ඔබතුමාටත් එක්කම මම මේ අමතන්නේ. අපි බලන් හිටියා දැන් අවුරුද්දක් ගෙවිලා ඉවරලා තවත් මාස ගාණක් අපි බලන් හිටියානේ. මම ජනාධිපතිවරණයට වැඩ කරනවා කිව්වා මහමැතිවරණයට වැඩ කරනවා කිව්වා. ඉතින් එහා සුදු අලින්ට වැඩ කරන්නේ නැහැ කියලා මම මතේ හිටියා. මම ඒ වගේම ඒක ක්‍රියාත්මක කළා. මම ජනාධිපතිවරණයටත් උපරිමයේ වැඩ කළපු මිනිහෙක්. මයිත් එක්ක වැඩ කරපු අනුරපරණාගොඩ සහෝදරයා කසුන් හෝම ප්‍රාදේශ සභාවේ සභාපති කසුන් රත්නායක සහෝදරයා මං ගැන හොඳට දන්නවා. මම මිනිස්සුත් එක්ක තර්ක කරපු හැටි, මිනිස්සුත් එක්ක වාද කරපු හැටි, මිනිස්සුන්ගේ ඔළුවට අදහස් කවපු හැටි. ඒගොල්ලෝ දන්නවා හොඳට. හෝම ප්‍රාදේශ සභාපතිතුමා දන්නවා හොඳට. එතනින් ගියාම මට අදාළ නොවුනත් මම වැඩ කරපු කොට්ටාස් සභාව මොකද මගේ ගෙවල් තියෙන ඒරියා එක අනුව මට කොට්ටාස් සභාවක් තිබ්බේ නෑ වැඩ කරන්න. මොකද මම එක ගමකින් වෙන් වෙලා හිටියට ඒ ගමට තමයි අයිති. මම නිකන් අතරමං වෙච්ච ජීවියෙක් වගේ මම එක කොට්ටාස් සභාවකට සභා දෙකකට මායින් වෙන ඒරියා එක මම ඉන්නේ. ඉතින් මට වැඩ කරන්න අයිති කොට්ටාස් සභාවේ මට වැඩ කරන්න හම්බුන්නේ නැහැ. මගේ මායිමේ තිබ්බනික් කොට්ටාස් සභාවේ මම වැඩ කළේ. ඒක අනුරපණාගොඩ සහෝදරයා දන්නවා. කසුන් රත්නායක සහෝදරයා දන්නවා. ඒ වගේම හෝගන් ප්‍රාදේශ සභාවේ සභිකෙක් විදිහට දැන් පත් වෙලා ඉන්න සිරිවර්ධන සහෝදරයා සිරිවර්ධන මට මතක විදිහට ගොරකපිටිය. සිරිවර්ධන ගොරකපිටිය සහෝදරයා දන්නවා. මොකද මගේ ගෙදරට ආපෙලා මම එයාත් එක්ක වාද කළා. එයාට ඒක මතක ඇති. අපිට වේදිකාවක් නැහැ කතා කරන්න. අපිට වේදිකාව සෝෂල් මීඩියා තමයි. අපි හැමදාම සෝෂල් මීඩියා එක තමයි වැඩ කරලා ඉවරලා මේ දේශපාලන ව්‍යාපාරات එක්ක එකතු වෙන්නේ. ඉතින් මං කියන්නේ ලාල්කාන්ත මට නම කියවුණා. සෝරි. කෘෂිකර්ම ඇමතුමා, නියෝජ්‍ය ඇමතුමා. වෙළඳ ඇමතිතුමා, නියෝජ්‍ය ඇමතිතුමා. ඔබතුමාලට මං කියන්නේ. එක වල් භූතෝ එක්ක පැටලෙන වෙලාවේ කෘෂිකර්ම අමාත්‍යාංශ සහ වෙළඳ අමාත්‍යාංශ එකතු වෙලා වරාය අමාත්‍යාංශයත් එක්කත් එකතු වෙලා රේගු වට පොඩි අස්සනක් දාලා අර මහමෝල් අයිතිකාරෝ වීවේලන මැෂින් ටිකක් ලංකාවට ගෙනල්ලා මුදල අමාත්‍යාංශයත් එක්කත් එකතු වෙලා මොකද මුදල අමාත්‍යාංශයේ සල්ලි තියෙනවා නම් ඇති වෙන දැන් කරුණාකරලා වීවේලන මැෂින් ටිකක් ලංකාවට ගෙනල්ලා අහිංසක ගොවියන්ගෙන් හූරා කන අර රුපියල් 50 අඩුම තැන රුපියල් 20ක්වත් ඒ මිනිස්සුන්ට ආපහු යවන්න පුළුවන් නම් මොකෝ අපි බලාපොරොත්තුනේ ඔයගොල්ලෝ දේශපාලන වේදිකාවේ කියපු වචන ඒ විදිහට කරයි කියලා. ඉතින් කරන්න පුළුවන් මේ වැඩ නෙමෙයි. ඔබතුමාලා කියපු විදිහටම එක පෑම් පාරින් කරන්න පුළුවන් වැඩ. එක අස්සනයි ගහන්න ඕනේ. මොකද මෙච්චර දවසක් අපි මම වීඩියෝ මෙහෙම කිසිම මම සෝෂල් මීඩියා වල පහුගිය කාලෙම මම දේශපාලනේ කතා කළේ නැහැ. මොකද මම
මගේ තිබ්බ ටාගට් එක ජනාධිපතිවරණේ පාර්ලිමේන්තු මැතිවරණය මාලිමාවට දිනවල දෙනවා කියන අධිෂ්ඨානය තිබිලා වැඩ කරපු පුද්ගලයෙක් මම. මයිත් එක්ක වැඩ කරපු කොට්ටාස් සභාවේ සියලුම දෙනා මං ගැන දන්නවා හොඳට. කැපවීමෙන් වැඩ කළා කරන්න උපරිම දේ කළා. අඬ ගහන වෙලාවට හැම වැඩසටහනටම සහභාගී වෙලා ජනාධිපතිවරණයේ වෙලාවේ තිබ්බ හැම රැස්වීමකටම සහභාගී වෙලා නුගේගොඩ හෝමගම තිබ්බ හැම රැස්වීමකටම සහභාගී වෙලා පාර්ලිමේන්තු මැතිවරණ වෙලාවේ සහ කොට්ටාස් සභා රැස්වීම ඇතුලේ අපි සාකච්ඡා කළා. ජන්තිරුවා කොඩුවක්කු නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා අපිත් එකට වැඩසටහන් කරපු කෙනෙක්. අනුර පඩනාගොඩ සහෝදරයා අපිත් එකටම හිටපු කෙනා. කසුන් රත්නායක සහෝදරයා මට මං ගැන ඔයාලට මං කියන්න ඕනේ නැහැ. හෝගම් ප්‍රාදේශ සභාපතිතුමාට රේණුකා ලියනගේ මැතිතුමියට මතක ඇති මාව. ඉතින් මට කියන්න තියෙන්නේ මං අයිඩියා එකක් දුන්නා. කුසුකර්මය නගා සිටවනවා කියලා අපිට වීගොවි තැන අමතක කරන්න බෑ. වීගොවියට පුප්පන්නත් බෑ අපිට. වීගොවියට ඇටැක් කරලා කලින් පාලකයට වෙච්ච දේ කියන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා මං අයිඩියා එකක් දුන්නේ. රාජ්‍ය මුදල අමාත්‍යාංශය කියනවනම් මහ භාණ්ඩාගාරය කියනවනම් ඇති වෙන්න සල්ලි ලංකාවේ තියෙනවා කියලා දැන් එහෙමනේ කියන්නේ. හැබැයි මං එක දෙයක් කියන්නම්. පෙරේදා නම ඊයේ මං ගෑස් විකුණන කඩේක වැඩ කළේ ගෑස් පොයින්ට් එක. දවස පුරාම මට ඇහුණු දේ කියන්න. ගෑස් නැහැ. කවද එයිද කියන්න බෑ. සියඹලාකට ඇවිල්ලා තියෙනවලු. කොහොමද දන්නේ නැහැ. දවස් 30 මට ඇහිච්ච ටික. දවස් 30 මට ඇහිච්ච ටික. හැබැයි අද ගෑස් ඇවිල්ලා තිබ්බා. අද දවසේ ගෑස් ඇවිල්ලා තිබ්බා. ඒකත් හවස. ඉතින් කියන්න තියෙන්නේ කුසුකර්මය නගා සිටවනවා නම් ඔන්න මං ඔයාලට අයිඩියා එක දුන්නා. කුසුකර්ම ඇමතිතුමා නියෝජ්‍ය ඇමතිතුමා වෙළඳ ඇමතිතුමා රුපියල් 14ට වේලනකම් බලන් ඉන්න එපා. මැෂින් ටික ගෙනල්ලා දෙන්න ගබඩා වලට. දීලා ඉවරලා වී ටික දාන්න වේලෙන්න ඒවට මැෂින් වලට. ඔය එහෙමත් බැරනම් සිස්ටම් එකක් තියෙනවා වී වේලන්න පුළුවන්. ඒ සිස්ටම් එක ගැන දැනගන්න ඕන නම් ඔය අදාළ බලධාරීන් මගෙන් අහන්න. මම ඒ සිස්ටම් එකත් කියා දෙන්න. මොකද මම කාලයක් ඒ සිස්ටම් එකෙන් වෙන ප්‍රයෝජනයක් ගත්ත මිනිහෙක්. මම නෙමෙයි මම සේවකෙක් විදිහට වැඩ කළේ. අදාළ ආයතනයේ වෙන ප්‍රයෝජනයක් ගත්ත ඔය සිස්ටම් මං කියන සිස්ටම් එකෙන්. ඉතින් වෙළඳ ඇමතිතුමාට හරි කුසුකර්ම ඇමතිතුමාට හරි ඔය නියෝජ්‍ය ඇමතිවරුන්ට හරි කාට හරි උමනාවක් තියෙනවා හරි කුසුකර්මය අදාළ බලධාරීන්ට වෙළඳ හරි ඔය කාට හරි කවන්නේ නැහැ. උමනාවක් තියෙනවා නම් වීගොවිතැන නගා සිටවන්න ඕනේ කියන අදහසින් වී ටික තෙත වී ටිකම 70ට මිලදී 70ට නෙමෙයි අපි 90ට ගියමුකෝ. ඉතින් ගොවියට තව රුපියල් 20ක් යන්නේ. හරිද? වී ටික වේලා ගන්න සිස්ටම් එක ඔයාලට හදා ගන්න බැරි නම් සිස්ටම් එක හදන විදිය මම කියා දෙන්නම්. ඒ කියන්නේ මේ තාක්ෂණය මම කියන තාක්ෂණය 1997 8 9 කාලේ ප්‍රයෝජනට ගත තාක්ෂණ දැන් තියෙන තාක්ෂණ නෙමෙයි. හරිද? ඒකත් මම කියා දෙන්නම්. ප්‍රාථමික තාක්ෂණයක් මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක මට කියා දෙන්න පුළුවන්. ඔය තියෙන බිල්ඩින් ඇතුළෙම වී ටික වේලන්න පුළුවන්. පොඩි වෙනස්කම් ටිකක් කරගන්න ඕනේ. එහෙම කියා දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔයාලා අර ලොකු මෝල් කාර්යෝ වේලන මැෂින් තියෙනවනේ. අන්නේ ටිකක් ගෙනලා
දාන්න ලංකාවට මොකද මහා භාණ්ඩාගාරයෙන් නිවේදනය කරනවා නම් මුදල් අමාත්‍යාංශයෙන් කියනවා ලංකාවේ ඇති වෙන මුදල් තියෙනවා කියලා. ඔයාලට ඒක කරන්න පුළුවන් මුදල් අමාත්‍යාංශයට කිව්වා මෙහෙම දෙයකට අපිට සල්ලි ඕනේ කියලා. මොකද කවදාවත් ඔය අපතේ යන දේවල් නෙමෙයි. අර සීතාගාර හදනවා කිව්වනේ කාලයක් තිබ්බාණ්ඩු. ආන් ඒ වගේ කරන්නත් එපා. වැඩක් කරන්න පවතින්න හේතුව ඔයාලට තියෙන අවුරුදු 5යි. අවුරුදු 5කින් පස්සේ ඔයාලා කරපු වැඩවල ප්‍රතිඵල ඔයාලට භුක්ති විඳින්න වෙනවා. ඒක විතරක් මතක තියාගන්න. එහෙනම් අවසාන වශයෙන් උත් කියන්නේ සියලුම මයිත් එක සෝෂල් මීඩියා ඉන්න සියලුම දෙනාට මේක සබ්ස්ක්‍රයිබ් කරන්න එපා. මේක YouTube එකේ යනවා, Facebook එකේ යනවා. මේක සබ්ස්ක්‍රයිබ් කරන්න එපා. ලයික් කරන්න එපා. මේක ෂෙයා කරන්න. අදාළ බලධාරීන්ට දකින්න. ජනාධිපතිතුමාගත් මැතිතුමිය, කුසගර්ම ඇමති, කුසගර්ම නියෝජ්‍ය ඇමති, වෙළඳ ඇමතිතුමා, වෙළඳ නියෝජ්‍ය ඇමතිතුමා මේ සියලුම දෙනා දකින්නකම් මේක ෂෙයා කරන්න. එහෙනම් ඉතින් සියලුම දෙනා ජය වේවා. තව වීඩියෝකින් හෙට ඉඳන් හම්බ වෙමු අපි. මම තව දෙන්නම් අයිඩියා. සෞඛ්‍ය අධ්‍යාපනය බලමු අපි මොන මාතෘකා යටතේ මද්‍රව්‍ය සම්බන්ධ කියන්න බෑ. කොයි පැත්තට මට අයිඩියා එන විදිහට නීතිය හා සාමය බලමු අපි කොයි පැත්තටද මට අයිඩියා එක ඔළුවට එනද. අද අයිඩියා එක ආවේ කුසකර්මය ගැන පළවෙනි වීඩියෝ එකේ විදිහට. මොකද මම දැක්කා වසන්ත සමරසිංහ සහෝදරයා කියන 14ට આવොත් වීටික මිලදී ගන්නම් කියලා. මං කියන්නේ 14ට නෙමෙයි වතුර බේරන වීටික ගන්න ක්‍රමේ මං කිව්වේ. තෙත මහමෝල් කාර්යෝ වතුර බේරන වීටික ගන්නවා නම් 70ට රජයක් විදියට 90ට ගන්න බැරි වෙන විදියට 90ට ගත්තත් 20යි 30ක ලාභයක් තියෙනවා. අර මේ කන්න දෙකෙන් තුනෙන් අර මැෂින් එකේ සල්ලි හොයලා ඉවරයි. ඉතින් එන මේක බුලදන ෂෙයා කරන්න. පාඩු වෙන්නේ නැහැ. මොකද අහිංසක ගොවියෝ ටිකට හරි හොඳක් වෙයි. එහෙනම් ජය වේවා.